ජීවිතයට හොඳ මතක එකතු කරන්න. මොකද දන්නවද? අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයිනේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රයා. ඔයාට සමාජයට කරන්න පුළුවන් දෙයක් මම අද කියලා දෙන්නේ. ඔයා තව කෙනෙක්ගේ ජීවිතයක් ආලෝකමත් කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ નિરાයාසයෙන්ම ආලෝකමත් වෙනවා එතකොට. ඔයා අනිවාර්යෙන් තව කාගේ හරි ජීවිතයක ආලෝකයක් වෙන්න. ඔයාගේ ජීවිතේ ඔයා ආලෝකයක් වෙනවා වගේම තව කෙනෙක්ට උදව් කරන්න. නැති බරි මිනිස්සෙකුට ගොඩ එන්න උදව් කරන්න. ඒ මිනිස්සයා මැරෙනකම් මතක තියාගන්නවා ඒක. ඔයා තව කෙනෙක්ට පිළිසරණක් වෙන්න, තව කෙනෙක්ට පිහිටක් වෙන්න. ඔයාට මැරෙන මොහොතෙත් ඒක මතක තියෙනවා. ජීවිතේට හොඳ මතක එකතු කරන්න. මොකද දන්නවද? අපි ජීවත් වෙන්නේ බොහොම ටික කාලයයිනේ. ගොඩක් කල් අපි ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සෙකුට ආයුෂය තියෙන්නේ බොහොම පොඩ්ඩයි. උපරිම අවුරුදු 60ක් 70ක් ඉඳි. මේ ටික කාලේ ඔයා මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා නම්, තව කෙනෙක්ට නැගිටින්න උදව් කරලා තියෙනවා නම්, ඔයා තරම් මනුස්ස ගතිගුණ වලින් පිරිච්ච කෙනෙක් තවත් නැහැ කියලා මිනිස්සු දවසක කතා වෙයි. ඒ නිසා මගේ මිත්‍රයා, ඔයා තව කෙනෙක්ට ආලෝකයක් වෙන්න, අන්ධකාරය වෙන්න එපා. එහෙම ආලෝකයක් වෙන මිනිස්සු මරණින් පස්සෙත් බබලනවා. ඒ නිසා තමන්ට තමන් ආලෝකයක් වගේම තව මිනිහෙකුට පිළිසරණක් පිහිටක් වෙන්න. ඔයා අද ඉඳලා මතක තියාගන්න. දුප්පත් මිනිස්සෙක් ඔයා ගාවට ආවොත් ඒ මිනිස්සයාට අනිවාර්යෙන් ඔයා උදව් කරන්න ඕනේ. අසරණෙක් ඔයා ගාවට ආවොත් ඔයා අනිවාර්යෙන් එයාට උදව් කරන්න ඕනේ. ඒ නිසා අනුන්ට උපකාර කරන්නෙක් වෙන්න. ඔයා ගැන අනිවාර්යෙන් සමාජයක් කතා වෙයි, රටක් කතා වෙයි. මිනිස්සු අනිවාර්යෙන් එකට ගරු කරනවා. තෙරුවන් සරණයි. අපි නැවත දවසක හමු වෙමු. හමු වෙනතුරු ඔබ අනුන්ට උපකාර කරන්න.